ආයිබෝවන් කියලා පිළිගන්නවා සියලුම දෙනා. කොහොමද ඔයාලා හැමෝටම? හිතනවා හැමෝම හොඳින් සතුටින් ඉන්න ඇති කියලා ඉතින් මේ දවස්වල. ඉතින් අද The Triffer කියන A to Z segment එකේ 6 වෙනි වීඩියෝ එක. ඉතින් අද කතා කරන්න යන්නේ බණ්ඩාරවෙල කුඹල්වල ප්‍රදේශයේ පිහිටලා තියෙන මහමෙවුනා භාවනා අසපුව සම්බන්ධව. අපමහා ගෞතම බුදුරජාණන් වහන්සේ මෙලොව පහළ වීමත් සමගම උන්වහන්සේ සොයාගත් සත්‍ය වූ ධර්මය, සත්‍ය වූ බුද්ධ වචනේ මේ ලොව දසතු පුරා පැතිරෙන්නට පටන් ගත්තා. ඉතින් ඒ විදිහට මේ ලොව පුරා පහළ වූ ආගම දර්ශනය සුවහසක් වූ ලෝකවාසී සත්වයන් අවබෝධ කර ගැනීමටත් ඒ වගේම තමයි ඒ ඔස්සේ ගමන් කිරීමටත් පටන් ගත්තා. ඈත අතීතයේ සිටම බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් එකල විසූ ජනතාව, ඒ වගේම තමයි රාජ්‍ය පාලනය කරපු රාජ්‍ය නායකයන්, සිටුවරීන් වගේ ඒ කාලේ වැඩ සිටපු ඉතාමත් ඉහළ පෙළේ නායකින් විසින් මේ බුදුරජාණන් වහන්සේලාට ඉතාමත් විශාල වූ පුද සත්කාර කටයුතු සිදු කරලා තියෙනවා. ඉතින් ඕනතරම් ඉතිහාස කරුණු කාරණා විමසා බැලීමේදී අපිට මේ දේවල් නිතරම අසන්නට ලැබෙනවා. ඉතින් මේ විදිහට ඒ කාලේ වැඩවිසූ රජවරු, සිටුවරු, ඒ වගේම තමයි ලෝකවාසී සීලෝම සත්වයන් විසින් මේ බුදුරජාණන් වහන්සේලාට නොයෙකුත් තවරෙන් නොයෙකුත් දේවල් පුද සත්කාර කටයුතු ඉෂ්ට සිද්ධ කරලා තියෙනවා. ඒ අතර දානශාලා, බණශාලා, වෙහෙර විහාර, දාගත් වගේ දේවල් ප්‍රධාන ස්ථානයක් ගන්නවා. ඉතින් මේ වෙහෙර විහාර ඉදිකිරීම අතීතයේ පටන්ම එන හරි අපූර්ව කර්මාන්තයක් විදිහට තමයි අපිට හඳුන්වන්නට පුළුවන් වෙන්නේ. ඉතින් අතීතයේ සිට වර්තමානයේ දක්වාම මේ වෙහෙර එහෙම නැත්නම් විහාර කර්මාන්තය ඉතාමත් හරි අපූර්වට අපේ මේ ජනතාව විසින් ඉතාමත් සාර්ථකව කරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් වර්තමාන ලෝකයේ දකින්න පුළුවන් මේ විහාර කර්මාන්තයේ ඉහළටම ගිය අපූර්ව ස්ථානයක්, සිද්ධාස්ථානයක් පිළිබඳව තමයි ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මහමෙවුනා භාවනා ආසපුව බණ්ඩාරවෙල කුඹල්වල ප්‍රදේශයේ තමයි ඉතින් පිහිටලා තියෙන්නේ. ඉස්සෙල්ලාම අපි කුඹල්වල මහමෙවුනා භාවනා අසපුවේ ලොකේෂන් එක ගැන කතා කරොත් කුඹල්වල මහමෙවුනා භාවනා අසපුව පිහිටලා තියෙන්නේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ තමයි මේ භාවනා අසපුව පිහිටලා තියෙන්නේ. ඒ වගේම තමයි බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කුඹල්වල හන්දියේ ඉඳලා බදුල්ල දෙසට කුඹල්වල හන්දිය පාස් කරලා මීටර 300ක් 350ක් වගේ යනකොට වම් අත පැත්තෙන් උඩට තියෙන පාරේ කිලෝමීටර් 5ක වගේ දුර ප්‍රමාණයක් ගමන් කළාම මේ මහමෙවුනා භාවනා අසපුවට ළඟා වීමේ හැකියාව තියෙනවා. බදුළු පුරවරයේ තියෙන ඉතාමත් සුන්දර පරිසර පද්ධතියක වගේම තමයි ඉතාමත් සුන්දර කඳු මුදුනක පිහිටලා තිබෙන මේ මහමෙවුනා භාවනා අසපුව මේ ප්‍රදේශයේ වටිනාකම, ඒ වගේම තමයි මේ ප්‍රදේශයේ තියෙන සුන්දරත්වය තව තවත් වැඩි කරනවා. අපි ඊළඟට බලමු මේ මහමෙවුනා භාවනා අසපුව සම්බන්ධව තියෙන ඉතිහාස කරුණු කාරණා වගේම වැදගත්කම් වගේ දේවල් මොන විදියටද තියෙන්නේ කියලා. මහමෙවුනා භාවනා අසපුව සංකීර්ණය මගින් තමයි මේ කුඹල්වල පිහිටලා තියෙන මහමෙවුනා භාවනා අසපුව පාලනය වන්නේ. ඒ වගේම තමයි මහමෙවුනා අසපුව 70කට වඩා ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ පිහිටලා තිනවා. ඒ වගේම තමයි විදේශීයව අසපුව 30කට වඩා වැඩි ප්‍රමාණයකුත් පිහිටලා තිබෙනවා. ඒ වගේම තමයි භික්ෂුන් වහන්සේලා වැඩි ප්‍රමාණයක් මේවාහි වැඩ වාසය කරනවා. පොල්ගහවෙල මහමෙවුනා අසපුවේ කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේගේ අනුදැනුම යටතේ තමයි මේ ස්ථානය පාලනය වන්නේ. ඒ වගේම තමයි කුඹල්වල මහමෙවුනා භාවනා අසපුවේ කුටි 35ක වගේ ප්‍රමාණයක් පිහිටලා තිබෙනවා. ඒ වගේම තමයි ස්වාමීන් වහන්සේලා 20කට වැඩි ප්‍රමාණයක් මේ කුටිවල සහ මේ සිද්ධාස්ථානයේ
වැඩ වාසය කරනවා. ඒ වගේම තමයි කුඹල්ලෙල ප්‍රදේශයේ පිහිටලා තිබෙන ඉතාමත් සුන්දර කඳු මුදුනක තමයි මේ සුන්දරම සුන්දර එහෙම නැත්නම් මේ සුපින්වත් බෞද්ධ සිද්ධාස්ථානය පිහිටලා තිබෙන්නේ. ඈත අතීතයේදී මේ කඳු මුදුන එහෙම නැත්නම් මේ කන්ද මුඩුබිමක් විදියට තමයි තිබිලා තියෙන්නේ. ඉතින් මේ මුඩුබිමේ දායකයෝ විශාල ප්‍රමාණයක් එකතු වෙලා පැල 500කට වඩා ප්‍රමාණයක් රෝපණය කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම තමයි මේ සිද්ධාස්ථානයේ වැඩ කටයුතු පටන් ගන්නෙ වර්ෂ 2007 වර්ෂයේදී. ඒ වගේම තමයි මේ සෑයේ වැඩ කටයුතු පටන් ගන්නෙ 2011 වර්ෂයේදී. ඒ වගේම තමයි විශේෂයෙන්ම කියන්න ඕනි අපි කතා කරපු විහාර කර්මාන්තයේ ඉතාමත් ඉහළ තලයකට ගෙන ගිය නිර්මාණයක් විදියට අපිට මේ කුඹල්ලෙල පිහිටලා තිබෙන මහමෙවුනා භාවනා අසුපුව නම් කිරීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනි මහමෙවුනා භාවනා අසුපේ පිහිටලා තිබෙන සෑරජානන් වහන්සේ ඒ වගේම තමයි බුද්ධ මන්දිරයේ විශේෂත්වයක් ගන්නවා. සෑරජානන් වහන්සේ පොළොව මට්ටමේ සිට අඩි 120ක පමණ උස ප්‍රමාණයකින් සමන්විත වෙනවා. ඒ වගේම තමයි කොත් වහන්සේ අඩි 15ක පමණ උස ප්‍රමාණයකින් සමන්විත වෙනවා. ඒ වගේම තමයි ධාතු ගර්භය එහෙම නැත්නම් සෑ ගර්භයේ ඇතුළතේ විහාරයක් ඉදි කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒ ධාතු ගර්භයේ ඇතුලේ ධාතු කරඬුව, චිත්‍ර, ඒ වගේම තමයි පිළිම වගේ දේවලු තැන්පත් කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ප්‍රධාන සෑයට අමතරව පරිවාර සෑරජානන් වහන්සේලා අපිට මේ මහමෙවුනා භාවනා අසුපෙහිදී බලා ගැනීමේ හැකියාව තියෙනවා. මේ සියලුම පරිවාර සෑරජානන් වහන්සේලාගේ ඇතුලේ පවා වෙනමම නිර්මාණය කරපු ලස්සන විහාරයක් ඉදි කරලා තියෙනවා කියලා ඉතින් සඳහන් වෙනවා. ඒ වගේම තමයි මේ සියලුම සෑරජානන් වහන්සේලාගේ අභ්‍යන්තරේ රහතන් වහන්සේලාගේ ඒ වගේම තමයි අපමහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධාතුන් තැන්පත් කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම තමයි හතරස් කොටුවේ ඒ වගේම තමයි ගර්භය ඇතුළතදී වෙනමම චිත්‍ර ඇඳලා විහාරයක් ලෙස සකස් කරලා තමයි තියෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලා 7 නමක් වෙනුවෙන් තමයි මේ සෑරජානන් වහන්සේ ඉදි කරලා තියෙන්නේ. අපමහා ගෞතම බුදුරජාණන් වහන්සේ අතීතය ගැන දේශනා කරන විට කල්ප 100ක් ගැන කතා කරලා තියෙනවා. ඉතින් මේ කල්ප 100 ඇතුළත වැඩවිසූ සත්බුදුවරුන් තමයි මේ විහාරස්ථානය සඳහා යොදාගෙන තියෙන්නේ. ඒ වගේම තමයි සත්බුදුරජාණන් වහන්සේලාගේ පිළිම වහන්සේලා මෙහි බුද්ධ මන්දිරයේ තැන්පත් කරලා තියෙනවා. මෙම සෑරජානන් වහන්සේ ඒ වගේම තමයි මේ බුද්ධ මන්දිරය නිර්මාණය කිරීමට යොදාගත් අපමහා සත්බුදුරජාණන් වහන්සේලාගේ නාමයන් සඳහන් කරොත් විපස්සී, සිකී, වෙස්සඹු, කකුසඳ, කොණාගමන, කාශ්‍යප සහ ගෞතම කියන සත්බුදුරජාණන් වහන්සේලා අපිට නම් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේලා පාදක කරගනිමින් තමයි මේ උතුම් වූ පින්බිම නිර්මාණය කරලා තියෙන්නේ. වර්ගාඩි 7000ක පමණ බුද්ධ මන්දිරයක් අපිට මේ විහාරස්ථානයේදී බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. බුද්ධ මන්දිරය නිර්මාණය කිරීම සඳහා විශාල උඩුහව්, ජනෙල් වගේ දේවල් භාවිතා කරලා තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම කියන්න ඕනේ සත්බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමයන් වෙනුවෙන් ලෝකයේ ඉදුණු එකම ස්තූපයේ ලෙස මෙම ශ්‍රී සත්බුදු මහා සෑය හඳුන්වනු ලබනවා. ඒ වගේම තමයි බුද්ධ මන්දිරයේ දැක ගන්නට ලැබෙන ශ්‍රී සත්බුදුරජාණන් වහන්සේලාගේ පිළිම ආලේප කරලා තියෙන්නේ තායිලන්තයෙන් ගෙන්නූ නියම රත්තරන් සහ ලෝහ ආලේප වලින්. ඒ වගේම තමයි විශේෂ කාරණයක් වෙනවා සත්බුදු මන්දිරයේ ප්‍රධාන උළුවස්ස ශ්‍රී ලංකාවේ දෙවෙනියට විශාලතම උළුවස්ස ලෙස විශේෂත්වයක් ගන්නවා. ඒ වගේම තමයි වර්තමානයේ වෙන විට ලෝකවාසී ඒ වගේම තමයි ලංකාවාසී දසදහස් කෙනාගේ වැඳුම් පිදුම් වලට භාජනය වන ස්ථානයක් විදියට මේ කුඹල්ලෙල පිහිටලා තිබෙන මහමෙවුනා භාවනා අසුපව පත් වෙලා තියෙනවා. මෙම සිද්ධාස්ථානයේ ඇතුළත දායකයන් වෙනුවෙන් යම් වූ එහෙමත් නැත්නම් විශේෂ වූ වැඩසටහන් කිහිපයකුත් ක්‍රියාත්මක වෙනවා. වෙල්නස් ටූරිසම් එහෙමත් නැත්නම් මෙඩිටේෂන් ටූරිසම් වලට හොඳම ස්ථානයක් විදියට අපිට මේ කුඹල්ලෙල පිහිටලා තියෙන මහමෙවුනා භාවනා අසුපව නම් කිරීමේ හැකියාව තියෙනවා. මෙහිදී විහාරස්ථානයේ වැඳ පුදා ගැනීමට එන දායකයන් හට ස්වාමින් වහන්සේලා සමග කතා කිරීමට, ඔවුන් සමග දහම් කරුණු සාකච්ඡා කිරීමට අවස්ථාව සලසලා දීලා තියෙනවා. ඒ වගේම තමයි ස්වාමින් වහන්සේලා සමග භාවනා කටයුතු වල යෙදීමට, දහම් වැඩ කටයුතු වල යෙදීමට දායකයන්ට අවස්ථාව සැලසෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම කියන්න ඕනේ මේ කිසිදු කටයුත්තක් සඳහා කිසිම මුදලක් මෙම සිද්ධාස්ථානයේ විසින් අය කරනු ලබන්නේ නැහැ. සාමාන්‍යයෙන් මෙම විහාරස්ථානයේ වැඩ සිටින ස්වාමීන් වහන්සේ නමක් උපරිම මාස 6ක් වගේ කාල සීමාවක් තමයි මෙම ස්ථානයේ වැඩ වාසය කරන්නේ. ඉන්පසුව එම ස්වාමීන් වහන්සේලා වෙනත් විහාරස්ථානයක් සඳහා ගමන් කිරීම සිදු කරනවා. ඒ වගේම තමයි විශේෂයෙන් කියන්න ඕනි මෙම සිද්ධාස්ථානයේ තිබෙන
බෝධීන් වහන්සේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයකින් තමයි මෙහි ඇති බෝධිය රෝපණය කරලා තියෙන්නේ. හොඳයි, දැන් අපි බලමු කුඹල්වල මහමෙවුනා භාවනා අසපුව වැඳ පුදා ගැනීමට යන දායකයෙකුට වැදගත් වෙන අත්‍යවශ්‍ය කරුණු කාරණා කිහිපයක්. ප්‍රධාන වශයෙන්ම ප්‍රධාන පාරේ සිට මළුව දක්වා යන මාර්ගය අබලන් වෙලා තියෙන නිසා ලොකු වාහනවලට මේ පාරේ ගමන් කිරීමට ඉඩ කටයුතු සලසා දෙන්නේ නැහැ. විශේෂයෙන්ම බයික්, කාර්, වෑන් වගේ පොඩි වාහනවලට මේ මාර්ගය ඔස්සේ විහාරස්ථානය දක්වාම ළඟා වීමේ හැකියාව තියෙනවා. නමුත් බස් සහ ලොකු වාහනවලට මේ පාර හරහා විහාරස්ථානය දක්වා ගමන් කිරීමට ඉඩ සලසා දෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි පාර හොඳටම සවුත් වෙලා කැඩලා තියෙන නිසා. ඉතින් බස් රථ වලින් මේ සිද්ධාස්ථානයේ වැඳ පුදා ගැනීමට එන දායකයන්ට විශේෂ සේවාවක් මේ සිද්ධාස්ථානය විසින් සලසා දීලා තියෙනවා. විහාරස්ථානය විසින් පවත්වාගෙන යන බස් සේවාවක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ බස් සේවාව ඔස්සේ දායකයන් හට විහාරස්ථානය දක්වා ගමන් කිරීමේ හැකියාව තියෙනවා. බස් රථ 3ක් ප්‍රධාන පාරේ සිට මළුව දක්වා දිනපතා ධාවනය වෙනවා. ඉතින් එහිදී එක් අයෙකුගෙන් එක් වාරයකට රුපියල් 60ක වගේ ප්‍රමාණයක් අය කරනු ලබනවා. ඉතින් බස් රථ වලින් කවුරු හරි කෙනෙක් මේ විහාරස්ථානයේ වැඳ පුදා ගැනීමට එනවා නම් ප්‍රධාන පාරේ සිට සිද්ධාස්ථානයේ විසින් පවත්වාගෙන යන බස් රථ සේවාව ඔස්සේ විහාරස්ථානය දක්වා ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම කියන්න ඕනේ ආබාධිත සහ රෝදපුටු වගේ දේවල් භාවිතා කරලා කිසියම් හෝ දායකයෙක් මෙම විහාරස්ථානයේ වැඳ පුදා ගැනීමට එනවා නම් මළුව දක්වාම පාර හොඳටම සකස් කරලා තියෙන. ඉතින් ඒ අයට කිසිම දෙයකට බය වීමට කාරණාවක් නැහැ. මළුව දක්වාම ඒ අයට ගමන් කිරීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ සුදු ඇඳුමින් සැරසී එන ලෙසත් නිශ්ශබ්දතාවය මළුව තුල සහ සිද්ධාස්ථානය තුලදී ආරක්ෂා කිරීමට විනීතව හැසිරෙන ලෙසත් කරුණාවෙන් මතක් කර සිටිනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අඟහරුවාදා දිනවල විහාරස්ථානයේ වන්දනාමාන කිරීමට ඉඩ සලසා දෙන්නේ නැහැ. මොකද පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරන්නේ අඟහරුවාදා දිනවල නිසා. සතියන්තවල සහ රජයේ නිවාඩුවල පැමිණෙන්නට කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් ඒ දිනවලදී පැමිණෙන විට ඉතාමත් සැලකිලිවත් වන්න. මොකද විශාල ජනකායක් ඒ දවස්වල මෙම විහාරස්ථානයේ වන්දනාමාන කිරීමට පැමිණෙන නිසා. ඉතින් මේ දවස් කාට හරි මගහැරලා එන්න පුළුවන් නම් ඇතිවන අනවශ්‍ය තදබදය මගහරවා ගැනීමේ හැකියාවක් තියෙනවා. අතීතයේදී මුඩුබිමක් වූ ස්ථානයක් වැඩබිමක් කරලා පින්බිමක් කරපු ස්ථානයක් විදියට අපිට මේ කුඹල්වල මහමෙවුනා භාවනා අසපුව හැඳින්වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි විහාරස්ථානයේ විසින් පවත්වාගෙන යන හරි අපූර්ව කටයුත්තක් තියෙනවා. ඒක තමයි අපේ දන්සල. අපේ දන්සල මෙම විහාරස්ථානයේ වැඳ පුදා ගැනීමට එන දායකයන්ගේ කුසගිනි බඩගිනි නිවීමට ආරම්භ කරපු වටිනා වැඩසටහනක්, වටිනා වැඩ කටයුත්තක් විදියට අපිට මේක සඳහන් කිරීමේ හැකියාව තියෙනවා. අපේ දන්සල මගින් සෙනසුරාදා සහ ඉරිදා දිනවල පුරක්කම් කැඳ ලබා දීම සිදු කරනවා. ඒ උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා. ඒ වගේම තමයි අඟහරුවාදා සිට සිකුරාදා දක්වා තේ සමග බිස්කට් ලබා දීම සිදු කරනවා. ඒ වගේම තමයි සඳුදා දින නඩත්තු කටයුතු සඳහා මේ දන්සල ක්‍රියාත්මක වන්නේ නැහැ. ඉතින් පැමිණෙන සියලුම දෙනාට මේ දන්සල සමග සහභාගී වී තමන්ගේ කුසගිනි බඩගිනි නිවා මේ උතුම් වූ පින්බිම වන්දනාමාන කර ගැනීමට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම කියන්න ඕනි අපේ දන්සලට ආධාරකරුවෙක් එහෙම නැත්නම් කොටස්කාරයෙක් වෙන්න ඔබටත් අවස්ථාව තියෙනවා. අපේ දන්සලේ අරමුදලට ඔබටත් විහාරස්ථානයේ ඔස්සේ සහසම්බන්ධ වීමට ඉඩ සලසා තිබෙනවා. වර්තමානයේ වන විට සුවහසක් වූ ශ්‍රී ලාංකික බෞද්ධ ජනයාගේ මුදුන් මල්කට බඳු වී තිබෙන මේ කුඹල්වල මහමෙවුනා භාවනා අසපුව වන්දනාමාන කිරීමට විශාල වූ ජනගඟක් මේ වන විට මෙම සිද්ධාස්ථානයට පැමිණෙනවා. ඉතින් ඔබට මේ උතුම් වූ පින්බිම වන්දනාමාන කර ගැනීමට පැමිණෙන ලෙස ආරාධනා කරමින් මම සමුගන්නවා. ආයුබෝවන්. ඔබට තෙරුවන් සරණයි.